ඔයාලා දන්නවද අපිට හැදෙන ලෙඩ රෝග වලින් 90%ක්ම ලෙඩ රෝග හැදෙන්නේ ස්පිරිට්ස් නිසා. ඒ කියන්නේ ආත්ම නිසා. මේ අශුද්ධ ආත්ම වලට පුළුවන් අපිව ලෙඩ කරන්න. උදාහරණයකට කැන්සර්, පිළිකා, නැත්නම් අන්ධභාවය, පැවිදෙන්න බැරිකම, ඒ වගේ තව මානසික ප්‍රශ්න, ડિප්‍රෙෂන්, මේ හැම දෙයක්ම ස්පිරිට්ස් විසින් කරන දේවල්. ඒ නිසා තමයි අනොයින්ට් වෙච්ච නැත්නම් ආලේපලත් දේව මිනිස්සෙක් අත තිබ්බම මේ කැන්සර්, විෂාදය, බොහෝ ලෙඩ 90%ක්ම ලෙඩ අත තියවිච්ච ගමන් ඒ කෙනාට සුවය ලැබෙන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම ලෙඩ තියන අය ඇත්තටම බ්ලෙස්ඩ්, ආශිර්වාදලත්. මොකද එහෙම කියන්නේ එහෙම ලෙඩක් හැදිච්ච කෙනෙක්ට ආලේපලත් දේව මිනිසෙක් අත තිබ්බම ඒ ලෙඩේ ඒ මිනිසයාගෙන් එළියට ගියාම ඒ මිනිසයා හරහා දෙවියන් වහන්සේට මහිමය ලැබෙනවා. දෙවියන් වහන්සේට මහිමය ලැබෙන්න ඒ මිනිසයා පාවිච්චි වෙන එක තමයි ආශිර්වාදය. එතනින් ඒ මිනිසයාට ගැලවීම ලැබෙනවා. සදාතනික ජීවනය ලැබෙනවා. මේක ක්‍රිස්තියානි කෙනෙක්ට නම් ගොඩක් වෙලාවට ගොඩක් තේරුම් යන දෙයක්. එහෙම නැති කෙනෙක්ට ගැඹුරු දෙයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් කියන්න ඕනේ ඔයාලගේ කවුරු හරි ලෙඩ දුක් වලින් දුක් විඳිනවා නම් මේ දේවල් ස්පිරිට් හරහා වෙන දේවල්. ඉතින් දේව මිනිසෙක්ට පුළුවන් අත තියලා මේ ලෙඩ දුක් සුව කරන්න. මම මේ දේ කියන්නේ මගේ ජීවිතයේ අත්දැකීම් තියෙන නිසා 100%ක්ම සුවය අනිවාර්යයි. හැබැයි ඒ සුවය ලබා ගන්න දේව මිනිසයා ආලේපලත් දේව මිනිසයාගේ බලයට ඔයාගේ ඇදහිල්ල එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා විශ්වාස කරන්න ඕනේ. ජේස්ට පුළුවන් ඔයාව සුව කරන්න කියලා. ඒ වගේ විශ්වාසයත් දේව මිනිසයාගේ බලයත් දෙකම එකට එකතු වුණාම ඔයාට සුවය ලැබෙනවා. ඒ නිසා ඔයාලගේ කවුරු හරි මේ වගේ අසනීපයකින් ඉන්නවනම් එයාලව දේව මිනිසෙක් ළඟට ගෙනියන්න. එයාලගේ ඇදහිල්ලත් එක්ක. ඔයාලට එහෙම උදව්වක් ඕන කෙනෙක් ඉන්නවනම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ලෑස්ති එතනට ගෙනියන්න උදව් කරන්න. චෙස් පිහිටයි.